හරි. මම දැක්ක මේ ළමයි කහලා තියෙනවා මෙහෙම. මේ දවස්වල මේ දවස්වල සෑහෙන එක නැත්ත හැබැයි මේ දවස්වල මේ විභාගෙට කිට්ටු වෙච්ච කාලෙට ඇයි වැඩිපුරම අර කට්ටියගේ FAS නැති වෙන්නේ කියලා. හරිද? ඒක මමත් සෑහෙන දැකලා තියෙනවා හැම අවුරුද්දෙම මේ කාලෙට පුදුම විදිහට තියෙනවා මේ වගේ දේවල්. මම පස්සේ කල්පනා කරා ඇයි එහෙම වෙන්නේ කියලා නිකන්. මේ තමයි මගේ විග්‍රහය. හරිද? වෙන්නේ මේ කාලේට ඔයාලා පට්ට ප්‍රෙෂර් එකකින් ඉන්නේ. මේ කාලේට ඔයාලා පට්ට ඉක්මනට තරහ යනවා. හරි. පට්ට ඉක්මනට තරහ යනවා. නිකන් අමුතුයිනේ. ඒ කියන්නේ අම්මලා තාත්තලා වචනයක් කිව්වොත් තරහ යනවනේ මේ කාලේ ස්ට්‍රෙස් එක වැඩි හින්දා. එතකොට වෙන්නේ අර දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා නම් ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් මනුස්සයලා තමයි යන්නේ. අනිත් මනුස්සයා පිටින් යන්නේ. හරිද? ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් එකාට තමයි වදයක් වෙන්නේ. ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් එකාට වදයක් වෙනවා. එතකොට ඉතින් මේ මනුස්සයාට එපා වෙනවා. එච්චරයි. එච්චරයි වෙන්නේ. සරල දෙයක්. ඉතින් එහෙම වෙන එක හොඳයි. දැන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව එපා කරගන්නේ නැහැ නේ හින්දා. දැන් ඔයාලට තේරෙන්නේ නැති වුණාට ඔයා ගෙදර මිනිස්සුන්ට මේ කාලේ පට්ට ස්ට්‍රෙස් එකක් දෙනවා. එහෙම තමයි මේ කාලේ. පට්ට ස්ට්‍රෙස් එකක් දෙනවා. ඔයාලට පෙන්වන්න බෑ. මල පයින්නවා වචනයක් කිව්වොත් එහෙම මල පයින්නවා. ඒක ගෙදර මිනිස්සු ඔයාව දරා ගන්නවනේ මේ වෙලාවේ. බොහෝ විට ගෙදර මිනිස්සු දරා ගන්නවා. ඉතින් අම්මයි තාත්තයි වගේ මිනිස්සෙක් නේ හොයාගන්න ඕනේ. ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙන කාලයකට යන්නේකෙක් ඉන්නවනේ යන්නේක හොඳයි. ඉතින් මොකද අපි හැමදාම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ නැහැ. අපි ප්‍රශ්න තියෙන කාලේ එනවනේ අපිට එහෙම ස්ට්‍රෙස් දරා ගන්න වෙන කාලේ එනවා. අපේ නරක කාලේ එනවනේ නරක කාලයක් කියන එක එක කාලවල තියෙන්න පුළුවන්. හරිද?